කොහොමද ඔයාලට හැමෝම හොඳින් නේද? ඉතින් ඔයාලා බලනවා ඇති මම මේ කොහෙද යන ගමන් කතා කරන්න කියලා. නෑ අනේ යන ගමන් නෙමෙයි. වොයිස් එක නම් දෙන්නේ පස්සේ. ඉතින් දැන් නම් ඔයාලව මං ලස්සන ගමනක් එක්කයි යන්න තමයි යන්නේ. එහෙනම් එන්නකෝ. ඉතින් ඔයාලව මේ අතුරු පාරවල් වලින් එකයි යන්නේ. ලස්සන තැනක කිව්ව නේද? ඔව්වනේ ලස්සන තැනකට. ලස්සන කොළ පාට තැනකට. ඉතින් ඔයාලට දැක්කහම පේනවා ඇති නේද කොහෙද කියලා. මේ යන්නේ අපේ කුඹුරට. හරිම ලස්සනයි. මේ ඔයාලට පේන්නේ වට්ටක්ක යායක්. ඒ කියන්නේ වට්ටක්ක ඊටවල තියෙන යායක්. හරිම ලස්සනයි. ඇස් දෙකට පුදුම තරම් සනීපයක් දැනෙන්නේ මේ කොළ පාට දකිනකොට. ඔයාලට කියන්න මම මේ නිදහසේ කියවෙන මේ මොහොතට පුදුම තරම් ආදරය කරනවා. මේ ගහකොළ අහස බලන්නකෝ හරිම ලස්සනයි. ඉස්සර චූටි කාලේ අපි අහස දිහා බලාගෙන වලාකුළු වල චිත්‍ර මවා ගන්නවා නේද? ඒක දැනට වුණත් මට තියෙනවා. අපේ බබාලටත් තියෙනවා. ඒ කියන්නේ වලාකුළු වල එක එක චිත්‍ර තියෙන්නේ. සත්තුන්ගේ රූප එක එක ඒවා ලස්සනට මෙවිලා නිකන් හදලා වගේ තියෙනව නේද? අන්න ඒව බලනවා. මම හරිම ආස දෙයක් තමයි මේ කුඹුරේ ඇවිදින එක. හිතට මාර නිදහසක් දැනෙන්නේ. ඉතින් මේ ඔයාලා දකින්නේ බඩීරිඟු. මේකේ බඩීරිඟුයි වට්ටක්කයි හිටවලා තියෙනවා මේ ගොවි මහත්තයා. හරිම ලස්සනයි. බලන්න චූටි පැලකුත් තියෙනවා යසින්ම. ඉතින් මේව තමයි යන්නේ හිත නිවෙන දේවල් කියන්නේ නේද? සමහරක් ගොවි මහතුරු මේ කරල් දඹල වම්බටු වට්ටක්කා කොමඩු කැකිරි පිපිඤ්ඤා ඔය වගේ කීමකී රෝලු ගොඩාක් ඉඳලා තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට අපිට ගියාම මේ ගොවි මහත්තයා හිටියම අපිටත් කඩලා දෙනවා. ඒ වෙලෙම කඩලා ගෙනල්ලා උයනේ එලවලු හරිම රසයි. ෆ්‍රෙෂ් නේ. ඒ වගේ කාලා තියෙන කට්ටිය දන්නව ඇතිනේ ඒකේ රස. ඉතින් ඔන්න හිමීට අපේ කුඹුරට ආවා. ඉතින් එන්නකෝ දැන් කුඹුර වටේ රවුමක් යන්න. ඔයාලා දන්නවද මේ කුඹුරට ආවහම මට හිතෙනවා වෙනම ලෝකයකට ආවා වගේ. ඒ තරම් ලස්සනයි. දුරට දිගට පැතිරෙන කොළ පාට බලන්නකො ලස්සන නේද? ඒකම මේ එන හුළඟ නිකන් ගස් කොළන් පෙරලගෙන එන්න වගේ හුළං. ගොයම හැප්පෙන සද්දේ මේ ගොයන් ගස්වල හුළං හැප්පෙනකොට හරිය ලස්සන සද්දයක් තමයි ඇහෙන්නේ. මට චුට්ටක් හිතේ නිදහස වගේ විඳින්න තියෙනවනම් මං එන්නේ කුඹුරට. හිතේ නිදහස කියන්නේ ලෝකෙම අතහැරලා යන එක නෙමෙයි නේද? ඒකට කියන්නේ අපිට හිතේ තියෙන බර ටිකක් අතහැර ගන්න පුළුවන් වෙන එකනේ. අපි දවසක කොච්චර දේවල් හිතනවද? අනවශ්‍ය බය, මිනිසුන් කියන දේවල්, මේ වගේ දේවල් මට තියෙනවා. එතකොට මට හිතෙනවා මේ සියලුම දේවල් අපිම දාගන්න පීඩන කියලා. ඇත්තට ඔයාලට එහෙම හිතෙන්නේ නැද්ද? සමහරක් අය කියේ අපෝ අපිට නම් ඔහොම හිතෙන්නේ නැහැ කියලා. ඒ වුණාට මං හිතනවා වැඩි හින්දා වෙන්නේ නැති මට නම් ඒ වගේ දේවල් හිතෙනවානේ. අපි ගෙදර ඉන්නකොට ඒකාකාරී ජීවිතයන්නේ ගත කරන්නේ. ඒ වුණාට ගෙදරින් එළියට බැහැලා අර මේ වගේ නිදහස් තැනකට එනකොට හිතට මාර සැනසීමක් තමයි දෙන්නේ. සැනසීම කියන්නේ හැමදේම හරි ගියාම ලැබෙන දෙයක් නෙවෙයි. සැනසීම කියන්නේ අපි හරි නෑ කියන දේවල් එක්කම හිමින් ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන එක. අනික තමයි ජීවිතේ සරල කරගත්තොත් හිතට නිදහස ලැබෙනවා. හිත නිදහස් වුනහම සතුට එනවා. සතුට තියෙන තැන සැනසීමක් තියෙනවා. මං කියනවට නැවතිල්ලේ හිතලා බලන්නකෝ. අපි හොයන මේ නිදහස අපි ඇතුළෙමයි තියෙන්නේ. ඒක ඔයාලා චුට්ටක් හිතලා බලන්නකෝ. දැන් නම් ඉතින් කුඹුර වටේ ඇවිදලා ගෙදර යන්න තමයි හදන්නේ. මායි මගේ මහත්තයයි මගේ දෙවෙනි දුවයි තමයි අද කුඹුරට ආවේ. ඉතින් ඔය පේන්නේ අපේ චූටි බයිසිකලේ. ඉතින් ඔගේ තමයි අපි තුන්දෙනාම නැගලා ආවේ. දැන් නම් ඉතින් හවස් වෙලා තියෙන්නේ. දැන් පාමාරට විතර වගේ ඇති. ඇති පදමට අපි කුඹුරේ ඇවිද්දා. දැන් ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ. ඔයාලට පේනවද මේ නැලවෙන සද්දේ? ගොයම් බණ්ඩි ගොයම් කියලා තමයි මේවට කියන්නේ. තව පීදිලා නැහැ. ඉතින් බණ්ඩි ගොයම නැලවෙනවා හුලකට. හරිම ලස්සනයි. අපි මේ ලෝකෙට ආවේ හැමදාම ජීවත් වෙන්න නෙවෙයිනේ. දවසක් එනවා අපිටත් මේ ගමන නතර කරන්න වෙන. ඒත් ඒ දවස එනකම් අපිට තියෙන්නේ මේ මොහොත විඳින්න, සතුටු වෙන්න.
අනාගතයට බය වෙලා ජීවත් වෙන එකෙන් ලැබෙන්නේ අපිට දුකක් විතරයි. ජීවිතය කියන්නේ කාලයක් නෙවෙයි. මතක ටිකක්. ඒ මතක ලස්සන කරගන්න එක අපේ අතේ තියෙන්නේ. ඒ නිසා හිතට නිදහස දෙන්න, ආදරය කරන්න, hina වෙන්න, වැරදි වෙවි හරි ඉගෙන ගන්න. මොකද අපි හැමදාම ජීවත් වෙන්න ආවේ නෑනේ. ඒ ජීවත් වෙන මේ කාලය ලස්සනට ගත කරන්න පුළුවන්. ඉතින් ඔයාලගෙන් අදට මං ගිහින් එන්නම් අපේ ගමේ තියෙන ලස්සන මේ වැවත් බලාගෙන අද ඔයාලගෙන් මං සමුගන්නවා. එහෙනම් හැමෝටම දිරුවන් සරණයි.